හරි. මීළඟ එක බලමු. මොකක්ද කියලා. ඉතින් මේ සවුන්ඩ් කාඩ් එකක් කොමිකා බ්‍රෑන්ඩඩ්. මම බොක්ස් එක පෙන්නන්න. මේක තමයි කොමිකා. කොමිකා AD Caster C1. ඉතින් හොඳ සවුන්ඩ් කාඩ් එකක්. අපි බලමු කොහොමද තත්ත්වය කියලා. ඉතින් මේකෙත් වැඩ ගොඩක් තියෙනවා. මේ තියෙන සවුන්ඩ් කාඩ් එක ගොඩක් ලොකු නෑ. පොඩි. නමුත් මම හිතනවා හොඳට ඔයාලට ඇහෙනවා ඇති කියලා. රයිට්. අපි මේ සවුන්ඩ් කාඩ් එකත් ඔයාලට මිලදී ගන්න ඕන. ඉතින් මට කතා කරන්න පුළුවන් 070යි 49යි 29යි 29යි 5 070යි 450යි 24යි 23. මේ තියෙන සවුන්ඩ් කාඩ් එක. ඉතින් ගොඩක් හොඳ සවුන්ඩ් කාඩ් එකක්. වැඩ ගොඩක් තියෙනවා. ඒ වගේ මේකට එනවා Type C XLR. ඔයාලා දැකලා නැතුව ඉතින් Type C XLR කෝඩ් එකක් එනවා. ඉතින් මේකත් යූස් කරන්න පුළුවන්. මේකත් හොඳයි. කිසි අවුලක් නැහැ. හරිද? ඉතින් මම මේක මේ ෂණික ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඒ සවුන්ඩ් කාඩ් එක තියෙනවා. මේක තියෙනවා. රයිට්. තව සවුන්ඩ් කාඩ් වර්ග තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්න නැති. ඒ වගේ ඉතින් වර්ග තියෙනවා. ඉතින් ගොඩක් ඒවා ඔයාලට වෙන් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම කෝල් එකක් දීලා වෙන් කරගන්න ඕන. කෝල් එකක් දීලා මුදල් ගෙවල වෙන් කරගන්න ඕන. ඒක තමයි සාමාන්‍යයෙන් මගේ ක්‍රමය. කෑෂ් ඔන් ඩෙලිවරි කරන්නේ. ඉතින් අවිශ්වාසයක් හිතේ කාටවත් තියෙනවා නම් චෙක් කරලා බලලා ඔයාලට ඒ වැඩේ කරගන්න පුළුවන්. එහෙම හොර වැඩක් කරනවා නම් මම මේ විදිහට වීඩියෝ දාන්නෙත් නැහැ. ඒකත් කියන්න එපා. ඉතින් මගෙන් ගත්ත කට්ටිය ඉන්නවා TikTok එකේ, Imo එකේ. ඉතින් ඒ හැම platform එකකම වගේ ඉන්නවා. ඉතින් ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. රන්දි Enterprises බුද්ධිකයියා කිව්වම ඕන කෙනෙක් දන්නවා. අහලා බලලා ඔයාලට මිලදී ගන්න පුළුවන් මගේ බඩුවල ක්වොලිටිය. ඉතින් අතන අඩුවට තියෙනවා මෙතන අඩුවට තියෙනවා කියලා කියන්න එපා. එහෙම තියෙනවා නම් අරගෙන බලන්න. බලලා සතියකින් මාසෙකින් දෙකකින් මට කෝල් එකක් දෙන්න කොහොමද තත්ත්වය කියලා. ඉතින් ඒකයි තියෙන වෙනස. මම බඩු චෙක් කරලා බල්ල ඔක්කොම කරලා තමයි දෙන්නේ. මේත් කරන්නේ චෙක් කරන එක. ඉතින් මම ආවට පස්සේ මම අනිවාර්යයෙන්ම මේක එන්නේ මේ සීල් පැක් එන්නේ. නමුත් මම මේක පැකින් කරලා චෙක් කරනවා. ඒක මගේ හැටි. ඒක මම කියලාත් දෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයාලට මිලදී ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම කෝල් එකක් දෙන්න. මේක සාපේක්ෂව අනික් සවුන්ඩ් කාඩ් වලට සාපේක්ෂව මේක බ්‍රෑන්ඩඩ්. ඉතින් මේකේ මේ ෆුල් වොලියුම් වැඩි කරත් කනට ගානට තමයි තියෙන්නේ. නිකන් කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් කනත් දෙදරන්න සද්දයක් මේකෙන් එහෙම ගන්න බෑ. මේක කනට ගානට තමයි සවුන්ඩ් එක දෙන්නේ. නමුත් අවුට්පුට් එක මේ වගේ හොඳ ක්වොලිටියට ඇහෙනවා. මේකමුත් මම සින්දුවක් වෙනම කියලා දාන්න. ඉතින් මේකෙත් තියෙනවා එක තියෙනවා ඩීප් තියෙනවා නැචරල් තියෙනවා බ්‍රයිට්ස් කියලා තියෙනවා. තව එතකොට මේකේ රූම් ස්ටේජ් හෝල් කියලා තියෙනවා. දැන් මම හෝල් එකේ තමයි කතා කරේ. දැන් කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ මේ රූම් එක කතා කරේ ඩීප් එකේ දාලා රූම් එක. එතකොට ස්ටේජ් එක අර හෝල් එක. ඊට පස්සේ හෝල් එක ඩීප් එකේ නැචරල් බ්‍රයිට් කියන එකේ. ඉතින් ඒ විදිහට වෙනස්කම් තියෙනවා. ඔයාලා දන්න කට්ටිය දන්නවා. දැන් මොකුත් නැතුව තියෙන්නේ. ඩීප් එකේ මේ තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේවා විස්තර ටික ගොඩක් තියෙනවා. අරගෙනම බලන්න ඕන. ඉතින් මේකේ මේ පැත්තේ තියෙනවා මයික් දෙකක් ගහන්න පුළුවන්. 48 පැන්තින් පවුත් පුළුවන්. ඒ වගේ මේ UX තියෙනවා. ඒ වගේ ස්පීකර් අවුට්පුට් එකක් තියෙනවා. out 1 2 තියෙනවා. ඒ කියන්නේ ලයිව් යන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා XLR Type C XLR. මෙතන headset එකක් ගහන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා Bluetooth Type C mood එකක්. මම මේ Type C mood එක තමයි මම ගොඩක් වෙලාට යූස් කරන්නේ. මම ඒකෙන්ම තමයි මේ ඔයාලට කතා කරන්නේ. ඉතින් දැන් මේකෙන් පස්සේ මම සින්දුවක් කියලා ඒකට රෙකෝඩ් කරලා ඒකත් මම TikTok එකට දානවා. YouTube එකට දාන්න. YouTube එකේ copyright වදින හින්දා. ඉතින් නැවතත් කියනවා ඔයාලා කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කතා කරන්න. රන්දි Enterprises මහනුවර 070යි 49යි 29යි 29යි 5.